ආයුබෝවන් අද චූටි ව්ලොග් එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. ඔයාලා බලනවා ඇති මේ කලබලෙන් රාජාමේ කොහෙද යන්නේ කියලා. අපිට අද ටිකක් වැස්ස මේ දවස්වල කොහොමත් වහිනවනේ. ඉතින් අද මට ටිකක් සනීප නැහැ. සෙම හැදිලා හොඳටම පහුගිය ටිකේම අපි කට්ටියටම කැස්ස ඉතින් ওই විදිහට තිබුණා. අද නම් මට විතරයි බෙහෙත් ගත්තේ පොඩි අයට අරගෙන තිබුණ නිසා. ඉතින් බෙහෙතුත් අරගෙන අපි අද රැට කන්න මෙන්න මේ පුංචි කඩේට ආවා. කලින් වීඩියෝ එකෙත් කිව්වා හස්බන්ඩ් ආවම තමයි අපි ඇවිදින්න යන්නේ. ඉතින් අපිට ආසාස දේවල් කන්න බොන්න යන්නේ. මේකත් ඉතින් ඒ වගේ දවසක්. හිතුණු ගමන් එළියට යන්න පුළුවන් එයා ආවහම. නැත්නම් ඉතින් අපි විතරක් ඉන්න හින්දා අපිට එහෙම යන්න බෑනේ. ඉතින් මේ විදිහට නිවාඩුව ආවහම අපිට ඕන තැන්වල රැට උනත් ඇවිදින්න යනවා. කොත්තු රයිස් වගේ දේවල් නම් නිතරම කන එක හොඳ නෑ කියලා අපි හැමෝම දන්නවනේ. ඒත් ඉතින් ඉඳලා හිටලා මේ වගේ දේවලුත් ඉතින් කන්න ඕනනේ. ආස දෙයක් කන එක ඉතින් වැරද්දක් නෑ කියලායි මට හිතෙන්නේ. හැමදාම කන්නේත් නෑනේ. ඉතින් අද කට්ටියම කොත්තුයි රයිසුයි මේ දෙකම කන්න තමයි මෙතෙන්ට ආවේ. ඉතින් අපි අද රැට කන්න ගියේ කොහෙද කියලා බලමුකෝ. මේ කඩේ තිබුණේ දිවුලපිටිය මීගමුව ප්‍රධාන පාරේ දිවුලපිටිය පැත්තෙන් එනවා නම් යන්න ඕන කඩවල පහු කරලා තෙලඹු ගහමුල. ඒක චුට්ටක් පහු කරලා ගාමන්ට් එක තියෙනවා. ටිකක් ඉස්සරහට යද්දි දිසාගෙවත්ත අන්න ඔය හරිය තමයි මේ කඩේ තියෙන්නේ. ඉතින් ඔයා මේ ළඟපාත කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කඩේ තියෙන කොත්තුවක රයිස් එක රස බලලා ඇති කියලායි මට හිතෙන්නේ. සුදු වෙලා දැන් මේ කට්ටිය ඉන්නේ මේ කෑම එක හදලා ඉවර වෙනකන් බඩගින්න ඉවස ගන්න බැරුව. ඉතින් ඔය පොඩක් විහිළු කර හිටියා එතනට වෙලා දැන් ටිකක් විතර රැත් වෙලා මොකද බෙහෙත් අරගන්න පොඩක් වෙලා ගියා. එතන ගොඩක් සිනඟ හිටපු නිසාද ඉතින් මේ වගේ ආදරණීය මොහොතවල් හැම වෙලේම අපිට ලැබෙන්නේ නැහනේ. ඒ හින්දා මට නම් හිතෙන්නේ මේ වගේ චූටි වෙලාවක් අපිට ලැබිච්ච ගමන් අපි පොඩ්ඩක් එළියට යන්න ඕන. මොකද හැම වෙලේම අපි ගේ ඇතුලේ වැඩ කරනවා උදේ ඉඳන් රැ වෙනකම් දරුවන්ගේ වැඩ. එතකොට හස්බන්ඩ්ුත් එහෙමයි. අපි හැමෝම අද කාලේ වෙද්දි ගොඩක් බිසි. ඉතින් ඒ හින්දා මේ වගේ වෙලාවක් හම්බුන ගමන්ම අපිට එකට ඉන්න තියෙන කාලේ ගොඩක් වැදගත් වෙන හින්දා අනිවාර්යෙන්ම පවුලේ සමගිය රැකෙන්න පවුලේ ආදරේ වැඩි වෙන්න මේ වගේ පුංචි වෙලාවල් අනිවාර්යෙන්ම ඔයත් පවුලේත් එක්කම ගත කරන්න. ඉතින් අපි නම් ගොඩක් වෙලාවට මේ වගේ චූටි කාලයක් හරි පොඩි වෙලාවක් හරි ලැබුණ ගමන් එළියට යනවා. ළඟකට හරි ගිහින් එන්න යනවා. ඉතින් ඒක හරිම සතුටක් අපිට. හිතරක් මාර විදිහට සැහැල්ලුවක් දැනනවා, නිදහසක් වෙනවා. අපිට හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ අපේ පවුලේ. අපේ පවුලේ සමාජිකයෝ. ඇත්තටම යාළගේ හිත පොඩි දෙයකින් හරි සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. අපි මේ හැම දෙයක්ම කරන්නේ ඒ වෙනුවෙන්නේ. ඉතින් අපි මුදල් හම්බ කරන්නේත් ඒ වෙනුවෙන්. ඒ අය වෙනුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් මේ හින්දා අපි අද දවසේ සතුටින් ජීවත් වෙන එක තමයි ලොකුම දේ, වැදගත්ම දේ කියලායි මට හිතෙන්නේ. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් කියන්න උත්සාහ කරේ අපි කොහෙද ගියේ ඒ තැන් ගැන නෙවෙයි. මට මේකෙන් මම කියන්න උත්සාහ කරේ අපි හැම වෙලේම අපිට ඉඩක් ලැබුණු හැම මොහොතකම අපි අපේ ළමයි එක්ක, අපේ සැමියාත් එක්ක ගොඩක් ආදරෙන් ගත කරන්න ඕන කියන පණිවිඩය තමයි අද මට මේ වීඩියෝ එකෙන් දෙන්න ඕන උනේ. ඉතින් මේ හරිම පුංචි vlog එකක් තමයි අද මම මේ අරගෙන ආවේ. මොකද මේ අපි අද බෙහෙත් ගන්න ගියපු ගමන් ඒත් එක්කම රැට කන්න පොඩ්ඩක් එළියට ආවා. මේ වගේ සතුටු හිතෙන
ගොඩක් දවස් වාගේ ජීවිතෙත් ඇති. ඉතින් ඒවා තව තවත් දවසින් දවස අඩු කරගන්න නෙවෙයි, දවසින් දවස වැඩි කරගෙන ගොඩක් ආදරෙන් ඉන්න ඔයගේ පවුලේ අයත් එක්ක. ඒක තමයි වැදගත්ම දේ. බලනවා ඇති දැන් මෙච්චර වෙලාව මේ කොත්තුව හදනවද කියලා. දැන් මම මේ කලින් පෙන්නපු කොත්තුව හැදුවේ අපිත් එක්කම ආපු එක්කෙනෙක්ට. ඊට කලින් අපි එද්දිත් මෙතන මේ ඕඩර් එකක් දෙන්න මෙයාලා ලෑස්ති වෙලා හිටියා. ඉතින් ඒ නිසා අපිට පොඩ්ඩක් ගන්න පරක් වුණා. මේ නැත්තම් ඔයාලා බලයි මෙච්චර වෙලාවම මේ කොත්තුව හදනවද කියලා නෑ. ඉතින් ඔන්න දැන් තමයි අපේ කොත්තුව හදන්න පටන් ගත්තේ. ඒක දැන් ඉවර වෙන්න ළඟයි. අපි දැන් බලාගෙන ඉන්න උණු උණුවෙන්ම කොත්තු කන්න. ඉතින් පොඩි තව ප්ලෑන් එකක් තියෙනවා. හෙට දවසේ ෆිල්ම් එකක් බලන්න යන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම ගියොත් අනිවාර්යෙන් මේ vlog එකත් ආවට අරගෙන එන්නම්කෝ. අන්න දැන් ඉතින් අපි කොත්තු කන වෙලාව තමයි මේ ඇවිත් තියෙන්නේ. උණු උණු කොත්තුක රස බලන්න තමයි යන්නේ. හස්බන්ඩ් මුලින්ම බබාලා දෙන්නට බෙදලා ඊට පස්සේ මටත් බෙදලා යත් බෙදාගෙන දැන් අපි ඉතින් ඔන්න රහ කර කර කොත්තු කන්න තමයි යන්නේ. එළියේ පොඩි වැස්සකුත් වැටෙනවනේ. සත් එක්ක මේ විදිහට කටියත් එක්ක එකතු වෙලා එළියට ඇවිත් උණු ඒ කෑමක රස බලද්දි කොහොමද දැනෙන හැඟීම? ඇත්තටම ගොඩක් ආදරණීයයි. ඒ වගේම හිතට මාරම ෆීලින් එකක් දැනෙන්නේ. දැන් අපි උණු උණුවෙන්ම චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක රස බලන්නයි යන්නේ. මේකත් කාලෙම බලමු කොහොමද කියලා. කොත්තු කනවලක් රසට තිබෙනවා. මොකද මෙතනින් කාපු අය කියලා තිබුණ හස්බන්ඩ්ට මෙතන කෑම රසයි කියලා. ඒ හින්දා තමයි අපි මෙතනට ආවේ. බලමුකෝ රයිස් එක කොහොමද කියලා. Kita pilih dia lah. Dia mana ni lah? Temen ni, ini buruan ni kan? Temen Allah ni. Kameraman Allah ni aku deh. Ada ni ada yang tisu yang lagi ini ada kanda baru. කොත්තු රයිසුයි හරිම රසට තිබුණා. ඉතින් thank you so much හදපු අයටයි හැමෝටම. ඒ වගේම my loving husband හැමදාමත් ඔයාට thank you so much. මේ විදිහට අදරේ හිතෙන මොහොතවල් දවසින් දවස අපේ ජීවිතයට ලං කරනවට. මේවා කාලා බඩ පිරුණා වගේම තමයි පවුලේ අයත් එක්ක එකට ඉඳලා සතුටු වුණාම හිතත් ගොඩක් පිරෙනවා. එහෙනම් ඉතින් මේ වගේ තවත් පුංචි වීඩියෝ එකක් අරන් එන්නම්. හැමදාමත් කියනවා වගේම මේ දේවල් ගේන්නේ කවදා හරි අපිට බලලා සතුටු වෙන්න. ඒ වගේම මේ වගේ කාලවල අපි ගෙවුවා නේද කියලා අපිටත් මතක් වෙන්න. ඉතින් හොඳම දෙයක් තමයි YouTube එකට මේ වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන එක. ඉතින් ඒ හින්දා අපේ මේ වගේ සතුටු හිතෙන
දුක හිතෙන වීඩියෝස් වේද දන්නේ නැහැ අපි බලමු. වෙන්න එපා කියලා කියමුනේ. දැන් ටිකක් රැත් වෙලා ඔන්න අපි දැන් කාලා බිල මෙතන යන්නේ. එහෙනම් අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලට thank you so much. ගිහින් එන්නම්. bye bye. හැමෝම සතුටින් ගොඩක් ආදරෙන් ඉන්න.